මේ දවස්වල ලංකාවේ හැමෝම සෙව්වන්දි කෙනෙක් ගැන කතා කරනවානේ. ඉතින් මටත් හිතුණා සෙව්වන්දි ගැන ටිකක් කතා කරන්න. ඒතර මේ සෙව්වන්දි අපිට ගෙනත් දුන්නේ කවුද? ඇඩොනිස් ඇන් ඇප්‍රොඩයිට් කියන ග්‍රීක මෙටොලොජි වල එන ආදරය සම්බන්ධ දෙවියෝ තමා මිනිස්සුන්ට ආදරය කියලා දෙන්න සෙව්වන්දිව අපි ළඟට එන්නේ. කවුද මේ සෙව්වන්දි? කවුරු ගැනද මම මේ කියන්නේ? මම මේ කියන්නේ රෝස් ක්වාර්ට්ස් ගැන. එහෙනම් අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ රෝස පලිඟු නැත්තම් සෙව්වන්දි ගැන. සාමාන්‍යයෙන් අපි සිංහලෙන් රෝස පලිඟු වලට සෙව්වන්දි කියලා කියනවා. කට්ටිය මෙන්න මේ සෙව්වන්දි ගල මට එවනවා මේක වටින ගලක්ද කියලා. ප්‍රායෝගිකව බැලුවහම මේ සෙව්වන්දි ගල් ලොකුවට වටින්නේ නැහැ. සාමාන්‍යයෙන් බතල් වල හම්බෙන පොඩි පොඩි රෝස් ක්වාර්ට්ස් නැත්තම් සෙව්වන්දි කෑලි විසි කරලා දානවා. ඒ කියන්නේ වෙනම අයින් කරලා දානවා. නමුත් මේක හරි අලංකාර ගලක්. සාමාන්‍ය කිලෝ ගණන් සයිස් කිලෝ 10 15 ඒ වගේ වෙච්ච ලොකු සෙව්වන්දි ගල් අපිට ලැබෙනවා. ඉතින් ඔය රත්නපුරේ පැත්තේ නම් එහෙම දොරවල් එහෙම හුළඟ යනවට කොළ ටිකක් හුළඟ යනවට සෙව්වන්දි ගල් තියෙනවා නම් ඕන තරම් දැකලා තියෙනවා. ඒතකොට මෙන්න මේ තියෙන්නේ සෙව්වන්දි. ඒතකොට මේක පළඟු විශේෂයක් නිසා පට්ටම් 6ක් තියෙන අර සාමාන්‍යයෙන් අපි දකින ක්වාර්ට්ස් පළිඟුව වගේම තමයි ක්වාර්ට්ස්ම තමයි මේ ක්වාර්ට්ස් වලට රෝස පැහැට හේතු වන කැටායන එකතු වීම නිසා තමයි අපිට මේ රෝස පාට පළිඟු ඇති වෙන්නේ. එතකොට මේකේ නම සෙව්වන්දි රෝස් ක්වාර්ට්ස්. ඒතර ක්වාර්ට්ස් වලට අයත් වෙන්නේ. ඒතර මේකේ මූලිකව තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් ඒ වගේම ක්‍රිස්ටල් ෂේප් එක ගත්තොත් හෙක්සාගනල් ප්‍රිසම් විත් පිරමීඩ් කියන විදිහට තමයි මේකේ ක්‍රිස්ටල් ෆෝම් එක අපිට ලැබෙන්නේ. ඒතර මේක 100%ක්ම වගේ මේකේ RI එක බැලුවත් ස්පෙસિෆික් ග්‍රැවිටික විශිෂ්ට ගුරුත්වය බැලුවත් 100%ක්ම සාමාන්‍ය පළඟුවකටම තමයි සමාන වෙන්නේ. ඒකට ඔයාලට රෝස් ක්වාර්ට්ස් වලට අඳුර ගන්න පුළුවන්. හරිම ලේසියෙන් මම අර කලින් වීඩියෝ එක දාලා තියෙනවා. පුළුවන් නම් බලන්න සර්ච් කරලා ස්පෙસિෆික් ග්‍රැවිටි එක නැත්තම් විශිෂ්ට ගුරුත්වය මගින් ගෙදරදීම ගලක් අඳුර ගන්න විදිහ ගැන. ඒකට ඒක හරහා හරිම ලේසියෙන් මේ සෙව්වන්දි ගල් අපිට අඳුර ගන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ ගල්වල අපිට වාක්කුවක් විශේෂයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සහ අතට ගත්තාම සාමාන්‍යයෙන් අපි කොරන්ඩම් ගලකට වඩා බරින් අඩුයි. ඒක අතට ගත්තාම දැනෙනවා. ඉතින් ඒක නිසා හරිම ලේසියෙන් මේ ගල අඳුර ගන්න පුළුවන්. එතකොට මේ වර්ණය සෙව්වන්දි ගලේ වර්ණය හෙන්න හේතුව මොකද්ද? සෙව්වන්දි ගලේ රෝස පැහැ ලැබෙන්නේ ටයිටේනියම් අයන් මැංගනස් කියන ශුද්‍ර මූලද්‍රව්‍ය නිසා. මේ ශුද්‍ර මූලද්‍රව්‍ය සිලිකන් ඩයොක්සයිඩ් දැලිසට සම්බන්ධ වීම නිසා තමා මේ සෙව්වන්දි ගලට මෙන්න මේ රෝස පැහැ හම්බෙන්නේ. කලින් කිව්වා නේද දෙවිවරු දෙන්නෙක් ගැන. මේක ග්‍රීක් මෙටොලොජි වල එන එකක්. මෙන්න මේ දෙවිවරු දෙන්න විසින් එදෙන කපල් එකක්. ඒ දෙන්න විසින් මිනිසාට ආදරය කියන එක පෙන්වන්න මෙන්න මේ රෝස් ක්වාර්ට්ස් මිනිස්සුන්ට ලබා දුන්න නැත්නම් මැව්වා කියලා වගේ අදහසක් ග්‍රීක් මෙටොලොජි වල තියෙනවා. ඉතින් ඒකත් එක්ක තාමත් මිනිස්සු විශ්වාස කරනවා Tamanට ආදරය හිමි වෙන්න අවශ්‍යයි නම් මේ සෙව්වන්දි ගල් වලින් හදපු මෙන්න මේ වගේ බෑන්ඩ් එකක් වගේ දාගෙන ඉන්න එක Tamanට ආදරේ හිමි වෙන්න හේතුවක් වෙනවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඕරා එකෙත් මම හිතන්නේ සෙව්වන්දි ගල් ගැන කතා වෙනවා. ඒ ඕරා එකට සාපේක්ෂව මම හිතන්නේ මම ලොකු දැනුවත් වීමක් නැහැ ඒක. නමුත් ඒක බලවත් ගලක් කියලා එයාලා විශ්වාස කරනවා. ඒතකොට මෙන්න මේ වගේ ආදරේ ලව් ස්ටෝන් නැත්නම් හාර්ට් ස්ටෝන් කියලා මේක හරි ප්‍රසිද්ධයි. ඉතින් ඔයගේ ආදරවන්තිට මට පුළුවන් ඕන සෙව්වන්දි වලින් හදපු ඔරිජිනල් සෙව්වන්දි වලින් හදපු බෑන්ඩ් එකක් හරි මොන හරි ජුවලරි එකක් ලබා දෙන්නම්. තරු සෙව්වන්දි ගල් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ ස්ටාර් ඉෆෙක්ට් එක තියෙන සෙව්වන්දි ගල් තියෙනවා කියලා. මේ ස්ටාර් ඉෆෙක්ට් එක තියෙන සෙව්වන්දි ගල් අඳුරගන්නේ චුට්ටක් පොල් තෙල් ගාලා බලන්න ෂීන් එකක් වගේ දුවනවාට කියලා. ඒ කියන්නේ නිකන් අර ගෙවුඩ ගතිය වගේ සිල්කි ගතිය වගේ තියෙන නිසා ෂීන් එක දුවන්න ඕන. එතකොට මේකෙත් අර මුදු රෝස වර්ණයේ ගල් කැබැල්ලක් විදිහට පේනවා. ඉන්ක්ලූෂන් තියෙන්නේ ඇයි? රූටයිල් නීඩල්ස් තියෙන නිසා. අර අපි ගන්න කොරන්ඩම් වල ස්ටාර් සෆායා වල ඉන්ක්ලූෂන් එකම තමයි. ඒකම මේකේ තියෙනවා නම් මොකද මේකෙත් ක්‍රිස්ටල් ෂේප් එකක් ෂඩාශ්‍රාකාරයි හරස්කඩක් ගත්තොත් ඉතින් ඒකත් එක්ක ස්ටාර් ඉෆෙක්ට් එක තියෙන සෙව්වන්දි ගල් අපිට බලා ගන්න පුළුවන්. මෙතන තව විස්තර තියෙනවා. මේකෙත් 6ක් එනවා. හරි 6ක් එනවා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය සෙව්වන්දි ගලක්. මේ සාමාන්‍ය සෙව්වන්දි ගලක්. සෙව්වන්දි ගල් ගොඩාක් වෙලාවට ට්‍රාන්ස්පරන්ට් ගතිය අඩුයි. ට්‍රාන්ස්පරන්ට් ගතිය වැඩි නම් වර්ණය අඩුයි. ට්‍රාන්ස්පරන්ට් ගතිය වැඩි වෙන්න නිකන් අර සාමාන්‍ය පළිඟුවක් වගේ පේන ගතිය වැඩි. එතකොට මේ තියෙන්නේ ස්ටාර් සෙව්වන්දිය. තරු සෙව්වන්දි. හරිද?
ස්ටාර් ඉෆෙක්ට් එක තියෙන සෙව්වන්දි. ඒත් එක්කම තව ඉතින් රූටයිල් ක්වාර්ට්ස් නැත්නම් රූටයිල් විදිහට රූටයිල් නීඩල් මෙන්න මේ විදිහට කළු පාටට තියෙන සෙව්වන්දිත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් මොන ගල ගැනද කතා කරන්න ඕන කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන ගමන් ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම අපේ YouTube channel එක සහ Facebook page එක subscribe කරන්න, follow කරන්න සහ අපේ WhatsApp group එකට join වෙන්න. ඔයාලට මේ ජමුලුත් සම්බන්ධ දැනුම සහ අපේ පාඨමාලා පිළිබඳ අදහසක් ඒ WhatsApp group හරහා ලබා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න.